අද ලංකාව වගේම වෙනත් රටවල් වලත් හෘදයාබාධ වලින් පෙළෙන පුද්ගලයන් වැඩි වෙමින් පවතිනවා. අපි අද කතා කරන්න යන්නේ අපි නොදන්න හෘදයාබාධ ඇති කරන හේතුවක් ගැන. ඒ තමයි සුදු සීනි. එතකොට අපිට දවසකට සුදු සීනි අවශ්‍ය වෙන්නේ තේ හැඳි එකයි. ඒකත් අපි කන පිෂ්ඨය සහිත ආහාරය කියන්නේ බත්, පාන්, ඉදියප්ප දේවල් වලින් අපිට ලැබෙනවා. නමුත් අපි වැඩිපුර ගන්න සීනි සියල්ලම මෙන්න මේ වගේ දෙයක් ඇඟ ඇතුලේ වෙනවා. මේ ලේවල සීනි මට්ටම අපි වැඩි සීනි ගත්තාම ලේවල සීනි වැඩි වෙනවා. ලේවල සීනි වැඩි වුණාම ඉන්සියුලින් වැඩි වෙනවා. මේ ඉන්සියුලින් ඇවිල්ලා වාහිනී වල ඇතුළ ඩැමේජ් කරනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා එන්ඩෝතීලියල් ඩිස්ෆන්ක්ෂන් කියලා. මේ කිරීම නිසා මේ වාහිනී අවහිර වෙන්න පටන් අරගෙන හෘදයේ වාහිනී අවහිර වුණාම හෘදයාබාධ ඇති වෙනවා. මොළේ අවහිර වුණාම අංශභාගය ඇති වෙනවා. කකුල් වල අවහිර වුණාම කකුල් කපන්න වෙනවා. ඉතින් අපි නොදන්න ලොකු හානියක් අපිට මේ වැඩි සීනි නිසා ශරීරයට සිදු වෙනවා.